ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපේ මිදුලේ සමහර විට පාර ආයිනේ නිතරම දකින ඒත් එච්චර ගණන් ගන්නේ නැති පැලෑටියක් ගැන. හැබැයි මේ පැලෑටියේ අපේ මුතුන් මිත්තන් දැකපෝ ලොකු බලයක් තියෙනවා. ඒ තමයි බඩිනාවා. ඉතින් මේ සාමාන්‍ය පිනුමැති ශාකිය කොහොමද අපේ හෙළවෙදකමෙන් මෙච්චර වැදගත් බලකණුවක් උනේ? අපි ඒ ගැන හොයලා බලමු. බලන්න අපේ පැරණන් බඩිනාව ශාකයට දීපු තැන. ඒ අයට මේක නිකම්ම තනකොළ ගහක් නෙමෙයි. අතිශයින් වටිනා ඖෂධයක්. ඇත්තටම මේ කියමනමන තේරෙනව නේද? මේ ශාකයට කොයිතරම් ඓතිහාසික වටිනාකමක් තියෙනවද කියලා. ඉතින් ප්‍රශ්නේ මේකයි හැමතැනම වගේ දකින්න ලැබෙන මේ හරිම සරල පෙනුමක් තියෙන ශාකය ඇතුලේ මොන වගේ බලයක්ද ඇත්තටම සැඟවිලා තියෙන්නේ? ඒකේ රහස මොකක්ද? හරි. අපි ඒ ගැන තමයි දැන් හොයලා බලන්න යන්නේ. හරි. එහෙනම් මුලින්ම අපි බලමු මේ වටිනා ශාකය හරියටම හඳුනාගන්නේ කොහොමද කියලා. මොකද කියනවනම් පෙනුමෙන් හරිම සරලයි වගේ පෙනුනට ගුණය නම් හිතාගන්න බැරි තරම් බලවත්. මේ ශාකය හඳුනා ගන්න තියෙන පළවෙනිම ලක්ෂණය තමයි ඒකේ කොළ. බඩිනාවා ශාකයේ පත්‍ර අල්ලලා බැලුවොත් ඒවා හරිම මෘදුයි. අතට සිනිඳුයි. ඊළඟට සමහර විට වැදගත්ම දෙයි. ඒ තමයි මුල්. බඩිනාවා ගහේ මුල්වලට විශේෂ කහ පැහැයක් තියෙනවා. ඇත්තටම අපේ හෙළවෙදකමේදී වැඩිපුරම වටිනාකමක් දීලා තියෙන්නෙත් ඖෂධ විදියට පාවිච්චි කරන්නෙත් අන්නේ බලගතු මුල් තමයි. මෙතන තියෙනවා හරිම වැදගත් දෙයක්. ඒ තමයි බඩිනාවා ශාකයේ ඖෂධීය ගුණය එක තැනකට විතරක් සීමා වෙලා නැහැ. මූලයේ ඉඳලා කොළ දක්වාම මුළු ශාකයම අපේ සෞඛ්‍යයට වටිනා දෙයක්. හොඳයි. දැන් තමයි අපි මේ කතාවේ වැදගත්ම කොටසට එන්නේ. බඩිනාවා ශාකයේ තියෙනවා කියන අර සැඟවුණු බලය. එහෙමත් නැත්නම් ඒකෙන් ලැබෙන ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිලාභ පහ මොනවද කියලා අපි දැන් එකින් එක බලමු. හරි. ඔන්න බලගතු ප්‍රතිලාභ පහ. අපි බලමු පළවෙනි එක මොකක්ද කියලා. පළවෙනි කාරණය මුත්‍රාශය සහ වකුගඩුවල සෞඛ්‍යය, ඒ කියන්නේ නිරෝගීකම රැක ගන්න බඩිනාවා ලොකු උදව්වක් කරනවා. මේක ප්‍රබල මුත්‍රාකාරකයක් විදියට වැඩ කරන නිසා මුත්‍රා සම්බන්ධ පීඩනයන්, වකුගඩු ගැටලු වගේ දේවල් වලට ඇත්තටම හොඳ සහනයක් ගෙනවා. දෙවෙනි එක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඒ තමයි ඇට සහ සන්ධි වේදනාව. බඩිනාවා මේකට සහනයක් ගෙනවා. ඒකේ කොළවල යුෂ එම නැත්තම් කසය බිව්වම ශරීරයේ තියෙන වේදනාව නඩු කරන්න උදව් වෙනවා. තුන්වෙනියට මේක කෙලින්ම සම්බන්ධ වෙන්නේ අපේ හදවතට. රුධිර පීඩනය, ඒ කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් පාලනය කරන්න උදව් කරන නිසා බඩිනාවා අපේ හෘද සෞඛ්‍ය හොඳ මට්ටමකට තියාගන්න ලොකු සහයෝගයක් දෙනවා. හතරවෙනි ප්‍රයෝජනය මේකත් හරිම වැදගත් ආහාර දිරවීමේ පද්ධතියට සහ දියවැඩියාවට ලැබෙන සහනය. ඒ කියන්නේ අජීර්ණ වගේ තත්වයන්ට විතරක් නෙවෙයි දියවැඩියාව පාලනය කරගන්නත් මේ ශාකය ගොඩක් වටිනවා. අන්තිමට පස්වෙනි කාරණය බඩිනාව කියන්නේ ශරීරයේ තියෙන විෂ නැති කරන්න අපි කියන්නේ ඩීටොක්ස් කරනවා කියලා. අන්න ඒකට උදව් කරන දෙයක්. මේකෙන් වෙන්නේ ශරීරයට අලුත් ජවයක්, පිරිසිදු බවක් දැනෙන එක. හොඳයි. මේ තරම් ಗುಣ තිබුණට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඕනෑම දෙයක් පාවිච්චි කරන්න ඕන නිවැරදි විදිහක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු බඩිනාව වලින් ආරක්ෂිතවම ප්‍රයෝජන ගන්න කොහොමද කියලා. මෙතනදී ප්‍රධාන කාරණා තුනක් තියෙනවා හිතේ තියාගන්න. එක මේක හදාගන්න පුළුවන් මූලවලින් තේ එකක් විදිහට. එහෙම නැත්නම් කොළවල යුෂ විදිහට. දෙක මේක නම් හරිම වැදගත්. ඕනෑවට වඩා පාවිච්චි කරන්න එපා. මොකද ඕනම දෙයක් ඕනෑවට වඩා හොඳ නෑනේ. තුන්වෙනි සහ වැදගත්ම දේ තමයි කවදාවත් තමන්ගේ හිතේ හැටියට පාවිච්චි කරන්න යන්න එපා. හැමතිස්සෙම දන්න කෙන වෛද්‍යවරයෙක්ගේ උපදෙස් මත විතරක් පාවිච්චි කරන්න. මේක සෞඛ්‍ය උපදෙසක් විතරක්ම නෙවෙයි. ඊට වඩා දෙයක්. මේක අපේ උරුමයක් රැක ගැනීම ගැන කතාවක්. අපේ සෞඛ්‍ය ගැන වගකීම තියෙන වගේම මේ වටිනා දැනුම රැක ගැනීමත් අපේම වගකීමක්. ඇත්තටම අපි තේරුම් ගන්න ඕන මූලිකම දේ මේකයි. බෙඩිනාවා වගේ පොළවෙන් අපිට ලැබෙන මේ දේවල් කියන්නේ නිකම්ම පැලෑටි නෙවෙයි. ඒවා අපේ සෞඛ්‍යය ආරක්ෂා කරන ඇත්තටම මිල කරන්න බැරි තරම් වටින හෙළ උරුමයක්. ඉතින් ඒ නිසා මේ උරුමේ අපි ආරක්ෂා කරගෙන අපිට පස්සේ එන පරම්පරාවලටත් මේ දැනුම මේ වටිනාකම ලබා දෙන එක අපි හැමෝගෙම වගකීමක් නේද? එහෙනම් මතක තියාගන්න බඩිනාවා කියන්නේ නිකම් පැලෑටියක් නෙවෙයි. ඒක අපේ සෞඛ්‍යය රැකගන්න අපිටම උරුම වුණු හෙළ ශක්තියක්. ඊරකවතාවේ පාරේ යනකොට මේ පැලෑටිය දැක්කොත් දැන් බලන්නේ වෙනස්ම විදියකට නේද?